ආයිබෝවන්. අද මම ඇවිල්ලා ඉන්නේ මතුගම පැලවත්ත ගොරකදුව 191 ප්‍රදේශයේ පදිංචි ඉසුරි කෞශල්‍යා දියණියගේ ගෙදරටයි. අද මම මෙම වීඩියෝ එක කරන්නේ ලොකු උපකාරයක් ඔබගෙන් ඉල්ලලා. ඒ තමයි ඉසුරි කෞශල්‍යා දියණියට ලියුකේමියා රෝගී තත්ත්වයේ තියෙනවා. ඒකට ඇටමිදුළු බද්ධයක් කරන්න තිබෙනවා. ඒ සඳහා ලොකු මුදලක් අවශ්‍ය වෙනවා. ලොකු මුදලක් කියන්නේ 1,20,00,000ක් මේ සඳහා අවශ්‍ය වෙනවා. ඉතින් මේ ඉතාමත් හදිසි තත්ත්වයක්. මේ මාසේ අන්තිම වෙනතුරු මේ ඔපරේෂන් එක කරන්න සිදු වෙනවා. එහෙත් තවම ලොකු මුදලක් මේගොල්ලෝ හොයාගෙන නැහැ. ලක්ෂ 13ක් වගේ මුදල තමයි දැනට ලැබිලා තියෙන්නේ. ඉතින් අපි වැඩි විස්තර ටිකක් මෙම දියණියගේ අම්මගෙන් විමසලා ඉමු. අපේ දුවට දැන් මාස 3ක් විතර ඉස්පිරිතාලේ හිටියා. මහර්ගම ඉස්පිරිතාලේ 18 වාර්ෂිකයේ තමයි දරුවා නිර්වාසිතව ප්‍රතිකාර ලැබුවේ. දැන් දින කීපයකට පෙර ටිකට් කපාගෙන ගෙදර එක්කන් ඇවිල්ලා ඉන්නවා. වෛද්‍යවරයා කියන්නේ සාපුලුවන් තරම් ඉක්මනට දෙසැම්බර් අන්තිම වෙනකොට හරි අඩුම ගානේ ජනවාරි මුලට හරි පුළුවන් තරම් ඉක්මනට සැත්කම කරන්න ගන්න කියලා. ඒත් අපිට මේ වෙනමින් වැය කරගන්න මුදල තාම හම්බුනේ නැහැ. ලක්ෂ 13ක් වගේ පොඩි ගාණක් තමයි තාම තියෙන්නේ. අපේ දරුවා සුවපත් කරගන්න දරුවගේ සැත්කම කරගන්න මේක බලලා පුළුවන් කෙනෙක් ඉන්නවනම් ලොකු උපකාරයක් කරන්න පුළුවන් නම් ලොකු උපකාරයක්. මේ දරුවා ජීවත් කරගන්නට මම ගොඩාක් ආසාවෙන් ඉන්නවා. පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට මේකට පුළුවන් තරම් සහයෝගය දෙන්න. දරුවගේ වයස දරුවගේ වයස 20ක් වෙනවා. දරුවට අවුරුදු 20යි. දරුවා ඉගෙන ගන්නත් බැරි වුණා එයාට. දෙපාරක්ම ඕ ලෙවල් නම් කරගත්තා. බොහොම අමාරුවෙන් ඒත් ලෙඩ වෙලා ඉන්න අතරේ තමයි. දැන් කොච්චර කාලෙකින් නම් මේ දැන් රෝගේ තියෙනවද? අවුරුද්දක් වෙනවා. අවුරුද්දක් වෙලා හොඳ වෙලා ඇවිල්ලා මාස 10ක් විතර හිටියා. ඊට පස්සේ ආයෙත් නැවත වාරයක් අනේ අම්මේ මට ඉගෙන ගන්න ඕනේ. මට ඒ ලෙවල් ටික හොඳට කරගන්න ඕනේ කියලා එයා පොඩ්ඩක් මහන්සි වුණා. ඔන්ලයින් පන්තියක් කරා. ඒකට මහන්සි වෙච්ච හින්දා තමයි නැවත වාරයක් මේ ලෙඩේ ආවේ කියලා කියනවා දොස්තර. ඉතින් දැන් ඇටමිදුළු බද්ධයක් නොකර එයා ජීවත් කරන්න බැහැ කියලා තමයි කියන්නේ. ඒක නිසා මගේ දරුවා සුවපත් කරගන්න පුළුවන් තරම් උදව් කරන්න තියෙනවා මං කියන්නේ. පුළුවන් තරම් ඉක්මනට මාස ඒ දවස්වල කිව්වේ මාස 3ක් ඇතුළත කියලා. අපි දැන් මාස 2ක් තිස්සේම සල්ලි හොයාගන්න බැරි වුණා. ඒක නිසා මේක බලලා පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට මේ උදව් කරන්න මගේ දරුවා ජීවත් කරගන්න. මේ අහිංසක අම්මා කෙනෙක්ගේ ඉල්ලීම. ඔබගෙන් වැඳලා ඉල්ලන්නේ මේ පවුලට මේ අම්මගේ තාත්තගේ මුවට සිනාවක් ගන්වන්න මේ දියණිය අපි ජීවත් කරමු. මේ ඉල්ලීම අහිංසක තාත්තා කෙනෙක්ගේ. අපි ජීවිත කොයි මොහොතේ නැති වෙයිද කියන්න බෑ. අපි කරන හොඳ පමණයි මේ ලෝකේ අපි යනකොට ගෙනියන්න තිබෙන්නේ. ඉතින් පින් කැමති ඔබටයි මේ අපි මේ ඉල්ලීම අහිංසක තාත්තා කෙනෙක්ගේ පැතුම. ඉතින් තාත්තේ ඔබට මොකද කියන්න තියෙන්නේ? ඉසිරි කෞශල්‍යයන් මගේ දියණිය ඇයට ඇටමිදුළු බද්ධකම සිදු කරන්න වෙලා තියෙනවා මේ මාස අන්තිම වෙනකොට තමයි මම කියලා. ඒ නිසා කොටි 20 ලක්ෂ මුදලක් විශේෂඥ වෛද්‍ය තුමන් පවසනවා ඒ කිරීමට සිදු වෙලා තිබෙන්නේ ඔලව කරවලේ. එයට මුදල් බැඳීමට දැනට අපිට වෙලා තිබෙන්නේ 13ක්. ඒකට සාමාන්‍ය ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒ නිසා දැනට ඉතිරි කෝටි 14ක් වත්තේ තමයි ඉතිරි මුදල හොයා ගැනීමට අපහසුයි. එම නිසා ඔබට මට මම ආරාධනා කරනවා පුළුවන් හැකි ඉක්මනින්
ඉතිරි මුදල් ලබා ගැනීමට පින් කැමති ඔබට ආරාධනා කරනවා ඒ මුදල් මට ලබා දෙන්න කියලා. ජනාධිපතියට මුදලින් ජනාධිපතියට මුදලෙන් ලක්ෂ 6ක් පමණයි ලබා දෙන්න පුළුවන් කියලා ජනාධිපති ලේකම් අවස්ථේ. එය ලබා දෙන්නේ අවසාන මොහොතේ එයත් විශ්වාස කරන අවස්ථාවක තමයි අපි ඉන්නේ. එමණිසා හැකියාව ඉදිරියෙන් හැකි ඉක්මනින් මොගෙන් මම අදලා ඉල්ලනවා මගේ දරුවගේ මේ මුදුදු බත් කර ගැනීම සඳහා ඉතාමත් ඉක්මනින් මට ආධාරයක් ලබා දෙන්න මගේ දරුවගේ ජීවිතයට. අනිවාර්යයෙන් මාත් වැඳලා ඉල්ලන්නේ මේ අම්මගේ තාත්තගේ දිනියට අපි ඉක්මනින්ම සුවය ලබන්න මේ මුදල අපි ඉක්මනින් හොයා දෙමු. මොකද අපි යනකොට අරන් යන්න තිබෙන්නේ අපි කළ හොඳ පමණයි. අපේ ජීවිතේ කොයි මොහොතේ අහිමි වෙයිද කියලා කියන්න බෑ. මුදල්, යාන වාහන, ධනය මේ සියලුම දේ කොයි වෙලේ නැති වෙයිද කියන්න බෑ. එම නිසා අපි කරන්න තියෙන හොඳ දේ පමණ කරමු. මේ අහිංසක අම්මගේ තාත්තගේ දියණියව අපි ඉක්මනින් සුවපත් කරගමු. මම ඔයාලකින් වැඳලා ඉල්ලන්නේ මෙම වීඩියෝව ඔබේ Facebook එකේ ෂෙයා කරන්න. මොකද ඔබ ෂෙයා කරන මෙම වීඩියෝවෙන් තවත් කෙනෙකුට මෙම වීඩියෝ නරඹා ඒ කෙනාට මේ දියණිය සඳහා උපකාරයක් කරන්න පුළුවන් අවස්ථාව ලැබෙන්න පුළුවන්. එම නිසා මෙම වීඩියෝව නරඹා ෂෙයා කරන්න. ඔබටකින් මං ආදරෙන් ඉල්ලා සිටින්නේ ඒ දේ පමණයි. ඉතින් එහෙනම් මේ දිනෙට හැමෝම ඉක්මනින්ම සුවය ලබන්න ප්‍රාර්ථනා කරන්න. මෙම වීඩියෝවේ මේ මහත්මයාගේ බැංකු account විස්තර සියල්ලම මම මේ වීඩියෝයේ ඉදිරියෙන් දානවා. ඉතින් පින් කැමති ඔබගෙන් රුපියල් 100ක මුදලක් හරි කමන්නේ මෙම ගිණුමට එකතු කරන්න. අපි හැමෝම එකතු වෙමු. මේ දිනියම ඉක්මනින් සුවපත් කරගන්න. මෙම දිනියගේ සියලුම විස්තර මෙම වීඩියෝවේ මම දානවා. ඉතින් හැමෝම මෙම වීඩියෝ නරඹන්න මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටින්නේ දැනුත් මෙම වීඩියෝ ෂෙයා කරන්න. ෂෙයා කළා මේ දිනියව ඉක්මනින් සුවපත් කරගන්න ඔබ දායක වෙන්න. එහෙනම් ඔබ සියලුම දෙනාට ස්තුතියි. ඉසුරි කෞශල්‍යා මී ගහපල දියණියගේ ජීවිතය බේරගන්න අපි හැමෝම අපිට පුළුවන් උපකාරයක් අපි කරමු. පුළුවන් තරම් හැමෝම මෙම වීඩියෝව ෂෙයා කරන්න. තමන්ට පුළුවන් ආකාරයට රුපියල් 100ක් හරි මෙම බැංකු ගිණුමට ඇතුළත් කරන්න. අපි කවදා හරි යනකොට ගෙනියන්න තිබෙන්නේ අපි කළ හොඳ පමණයි. ඉසුරි කෞශල්‍යා දියණියට හැමෝම ආශිර්වාද කරන්න. ඉක්මනින් ඔපරේෂන් එකට මුදල් හොයාගෙන ඔපරේෂන් එක සාර්ථක වෙන්න කියලා. හැමෝම වීඩියෝ ෂෙයා කරන්න. ඔබ සියලුම දෙනාට ගොඩක් ස්තුතියි. ආදරේ. තෙරුවන් සරණයි.